වෙච්ච මහාචාර්ය මැකෝනිගල් තමයි මේ දෙන්න ගැන තීරණයක් ගන්න ඕනේ. අපි එහෙනම් යන්න ලෑස්ති වෙන්නම්. ඔයාලා මේ මොකක් ගැනද කියන්නේ වීස්ලි? අපි ඔය ඉස්කෝලෙන් අස් කරනව නේද? කලබල වෙන්න එපා. දැන් මෙහෙම කරන්නේ. හැබැයි ඕගොල්ලෝ කරලා තියෙන්නේ බරපතල වරදක් බව කොහොමටවත් අමතක කරන්න එපා. මං ඔයාලගේ දෙමව්පියන්ට කතා කරනවා. ඒත් ඔයාලා දෙන්නට මෙහෙ ඉන්න පුළුවන්. සුබෝදෑසනක් හැමෝටම. සුබෝදෑසනක් හැමෝටම. හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. හැමෝම ටිකක් ළඟට එන්න. අපි අද ඉගෙන ගන්නේ මැන්ඩ්‍රෙක්ස් වගාවක් කොහොමද පවත්වාගෙන යන්නේ කියලා. කාටද කියන්න පුළුවන් මේ ශාක්‍ය තියෙන වැදගත්කම? ඔව් ඔයා කියන්න. මැන්ඩ්‍රෙක්ස් නැත්තම් මැන්ඩුකෝරා ගල් ගැසෙන ඇව සැබෑ ස්වරූපයට පත් කරන්නයි මේ ශාකය බහුලව යොදාගන්නේ. ඒ වගේම මේ ශාකය හරි භයානකයි. උන් පිට කරන හඬ ඇත්තටම කියනවා නම් මාරාන්තික ශබ්දයක්. හරියට හරි. ග්‍රිෆින්ඩෝර් නිවාසයට ලකුණු 10ක් ලැබෙනවා. හරි. අපේ මැන්ඩ්‍රෙක්ස් වගාවේ වර්ධනය මදි නිසා ඒවායේ ශබ්දය මාරාන්තික වෙන එකක් නැහැ. ඒත් මේ ශබ්දයට සිහි නැති වෙන්න පුළුවන්. ඒකයි කන් ආවන්න දීලා තියෙන්නේ. හැමෝම මේවා පැලඳ ගන්න. ඇයි ඉතින් තවත් බලාගෙන ඉන්නේ? ඉක්මනට වදා ගන්න. හොඳට තද කරගෙන මං කරන දේ බලා ගන්න. මෙන්න මේ විදියට තද කළා කඳෙන් අල්ල ගන්න. ඊට පස්සේ එක සැරේටම මේක ඇදලා ගන්න. දැක්කනේ? දැන් ඒක අනිත් පෝච්චියට දාලා ඉක්මනටම වටේට පස් දාලා මුල වහලා දාන්න. ලොංග් බොටම් මං කීප දෙක ගණන් අරගෙන නැහැ වගේ. මං හිතන්නේ එයාට කලන්ත හැදිලා. කමක් නැහැ. එයාට ඔහොම ඉන්න දෙන්න. හරි, පටන් ගමු. හැමෝටම පෝච්චිය ගන්න තියනව නේද? එහෙනම් තද කළ අල්ලලා එළියට ඇදලා ගන්න. අන්න බෙල්ල ගැටිච්ච නිකලස්. ඉතින් කොහොමද පස්සේ? වරදක් නැහැ. දැක්කද? මං ඉවරයි.